guys, welcome to my channel SL Fatima the Lady Boss. අද අපි මේ සෙෂන් එකේ වට කියලා දෙන්නේ බාණ්ඩ එක මිල කොහොමද තීරණය කරන්න කියලා. අපි ප්‍රොඩක්ට් එකට දාන්න ප්‍රොෆිට් කොස්ට් එක අනුව ඒ හැමදේම අරන් අපි බාණ්ඩේ අපිට ප්‍රොෆිට් එකක් කොහොමද ගන්න මේ දේවල් ගැන තමයි මේ සෙෂන් එකේ ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඉතින් හරිම ලේසි මේක හදාගන්න සිම්පල් දෙයක් තමයි තියෙන්නේ. ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම මේකට ඔයාලට උදාහරණයක් විදිහට ගන්නවා කැරමල් පුඩින් එක. හරිද? මේකේ අපි කොස්ට් එක කොහොමද හදන්නේ කියලා අපි බලමු මුලින්ම. මිල කොහොමද තීරණය කරන්න කියලා බලමු. මෙහෙමයි. ඉතින් මිල තීරණය කරද්දී ගොඩක් දේවල් බලපානවා. සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් නම් ඒ ප්‍රොඩක්ට් එකේ මිල මාකට් එකේ යන මිල හැටියට අපි මිල ඩිසයිඩ් කරන්න ඕනේ එකක්. නැත්නම් ඔයාගෙම කියලා ප්‍රොඩක්ට් එකක් අලුතෙන් ඔයාම මාකට් එකට දෙයක් දානවා නම් ඉතින් ඒක ඔයාට ඕන විදිහට තීරණය කරලා වගේ ප්‍රොඩක්ට් එක මිල තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් තියෙන එකක් නම් ඉතින් මාකට් එකේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තමයි ඔයාලා මිල තීරණය කරන්න ඕනේ. කැරමල් පුඩින් එක සාමාන්‍යයෙන් මම ඒක උදාහරණයක් විදිහට ගන්නවා. කැරමල් පුඩින් එක හදන්න මොන දේවල්ද අවශ්‍ය වෙන්නේ? අපිට වියදම් වෙන්නේ මොන දේවල්ද ගන්න ඕනේ කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන බිත්තර, ඒ වගේම sugar ඕනේ වෙනවා, milk ඕනේ වෙනවා. ඒ වගේම කප් ඕනේ වෙනවා. ඒව දාන්න. මේක තම්බන්න ගෑස් ඕනේ වෙනවා. ඒ හැම දෙයක්ම අපි මුලින්ම දාගන්නවා. මුලින්ම මම මේක මේ විදිහට ලියා ගන්නවා. මම සයිඩ් එකේ දාන්නම් ඔයාලට. මුලින්ම දානවා මෙතන බිත්තර 10යි. හරිද? මම නිකන් කියන්නේ මේ රෙසිපි එක නෙමෙයි. බිත්තර 10ක් ඕන වෙනවා. 10කට අපිට කීයක් වෙන්නේ? බිත්තර 10යි. ඒකට යනවා අපිට රුපියල් හිතන්නකො රුපියල් 200ක් යනවා. මම සාමාන්‍යයෙන් කියන්නේ ඊට පස්සේ සීනි ඕන වෙන සීනි කිලෝ 2ක් ඕන වෙනවා. ඒකට යනවා අපිට රුපියල් හරිද? ඊට පස්සේ ගෑස් එකට මෙච්චරක් ගණක් යනවා. ගෑස් එකේ ෆුල් මිල දාන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් ගෑස් එක කී සැරයක් විතර යූස් කරන්න පුළුවන්ද කියලා ඔයාලට සාමාන්‍යයෙන් අපි හිතලා සාමාන්‍යයෙන් ගෑස් එක 3000 ගණන් නම් අපි පැය දෙකක් විතර යූස් කරනවා නම් රුපියල් 200 300ක් අපි දානවා. මේ ටික තමයි අපිට මෙච්චර ගෑස් ප්‍රමාණයක් ගියා. හරි. ඊළඟට මේකට ඕන වෙනවා කිරි එක මෙච්චර ගියා. මේක කප් එකෙන් දැන් බොටල් එකෙන් half ගියා. එහෙනම් half ප්‍රමාණය අපි මෙතන ලියනවා. මේ ඔක්කොම දැන් ලියලා එකතු කරගන්නවා. හරිද? මම ඒක එකතු කරලා එනවා ගන්න විදිහට මම ගන්නවා ෆුල් කොස්ට් එක කියලා කියන්න පුළුවන්. ඒ එකතු කරන සම්පූර්ණ ගානට. ඒ කියන්නේ අපට වියදම් වුණු අපි මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න වියදම් වුණු ගාන තමයි 800ක්. ඉතින් මේකට ඔයාලට ඇඩ් කරන්න පුළුවන් වෙන දැන් ප්‍රවාහනයට ඔයාලට දැන් ගිහිල්ලා බයික් එකේ ගිහිල්ලා බඩු ගන්නවා නම් ඒකට මේ ගානක් ගියා. ඒකත් ඇඩ් කරනවා. ඉතින් මේ විදිහට ඔක්කොම ඇඩ් කළා දැන් සාමාන්‍ය ඔක්කොම ගාන වෙලා තියෙනවා ෆුල් කොස්ට් එක 800ක්. හරිද? ඉතින් ඔය 800න් දැන් මේ ඔක්කොම හදන්න වියදම් වෙලා තියෙනවා කප් හැම දෙයකටම. හරි මේ ප්‍රොඩක්ට් ඔක්කොම ගිය 800යි. ඒ 800න් අපිට කැරමල් පුඩින් කප් 12ක් ගන්න පුළුවන්. 12ක් හදන්න පුළුවන්. දැන් අපි එක කප් එකට කීයක් අපිට කොස්ට් වෙනවද කියලා තමයි අපිට බලන්න ඕනේ. හරි 12 බෙදන්න ඕනේ 800න්. ඒ කියන්නේ එක කප් එකට කීයක්ද කියලා බලන්න නම් ඔය 800 12න් බෙදන්න. 800 12න් බෙදුවොත් එන්නේ රුපියල් 66ක්. 66ක් එනවා එක කප් එකට කොස්ට් එක විතරයි. ඔයාට වියදම් එක කප් එකක් කැරමල් පුඩින් කප් එකක් හදනවාට එනවා 66ක්. හරිද? හරි. ඔයාට කොස්ට් එක 66ක් වෙනවා. දැන් අපි ප්‍රොෆිට් එක කොච්චරක් විතර දානවද? දැන් මේක අපි නිකන් හදලා ඒ ගානට විකුණන්නේ නැහැනේ. අපිට එකෙන් ආදායමක් ගන්න තමයි අපි කවුරුත් බිස්නස් එකක් කරන්නේ. ඉතින් ඔයාලට මේ ප්‍රොෆිට් එක බලනකොට ඔයාලට මාකට් එකේ බලලා ඔයාලා මාකට් එකේ කැරමල් පුඩින් තියෙනවා නම් ඒ ගානට සාපේක්ෂව ඔයාලට දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට හයි ගානක් ගන්න. ඒ කියන්නේ තව වැඩිපුර මේකෙන් මට උපයන්න ඕනේ කියලා හිතුවොත් ඔයාලට ඒකට ඩිෆරන්ට් දේවල්ද කරන්න පුළුවන්. කැෂු නට්ස් දාන්න පුළුවන්. නැත්නම් වෙනම විදිහට ඔයාලට යුනික් විදිහට ප්‍රොඩක්ට් එකක් හදලා ඒ විදිහට ඔයාට මාකට් එකේ සේල් කරොත් ඔයාටම විදිහට යුනික් දෙයක් හැදුවොත් ඔයාටම කියලා ඔයා ප්‍රොෆිට් එයාගේ ගානක් හදලා දාගන්න පුළුවන්. නැත්නම් ඔයාට දැන් සාමාන්‍යයෙන් කප් එකක් විකුණන්නේ මං කියන්නම්කෝ 100කට වගේ කියලා. හරිද? රුපියල් 100කට ඔය කප් එක අපි විකුණනවා. එහෙම වුණොත් දැන් අපි බලනවා අපිට ගියේ මේකට කොස්ට් උනේ රුපියල් 66යි එක කප් එකට. අපි කප් එකක් විකුණනවා 100ක්. එහෙනම් අපේ ප්‍රොෆිට් එක ෆුල් ප්‍රොෆිට් එක වෙනවා මේකේ රුපියල් 34ක්. 100කින් 66ක් අඩු කරනවා. එහෙම වුණොත් අපේ ඒකෙන් එක කප් එකෙන් අපට ශුද්ධ ලාභය එනවා රුපියල් 34ක්. ඒක තමයි අපේ ප්‍රොෆිට් එක. අපේ ආදායම, අපේ ලාභය.
දැන් ප්‍රොඩක්ට් එකක් ෂොප් එකට දානවා නම් එයාටත් ගාණක් තියලා තමයි අපි දෙන්න ඕනේ. ඉතින් අපි රුපියල් 100ට අපේ කොස්ට් එක දැන් අපි හදාගත්තේ ඒ ගාණට දීලා වැඩක් නැහැනේ අපිට ඒකෙන් ආදායමක් නැහැනේ. ඉතින් අපි දෙනවා මේක රුපියල් 120ට. සාමාන්‍ය මාකට් එකේ ඒ ගාණට යන්නේ. 120ට දෙනවා. එහෙනම් වුණොත් ඔයාලට 100ක් තියෙනවා. 100ෙන් 120ෙන් එයාලට රුපියල් 20ක් එයාලගේ ලාභේ, එයාලා විකුණන ලාභේ. ඉතින් ඔයාට ඒකෙන් ෆුල් ප්‍රොෆිට් එක ඔයාට හම්බ වෙනවා රුපියල් 34ක්. ඉතින් ඒ විදිහට තමයි ඔයාගේ ප්‍රොඩක්ට් වල කොස්ට් එක හදා ගන්න ඕනේ. ගොඩක් දුරට මම නම් කියන්නේ මාකට් එකට දානවා නම් අලුත් දෙයක් දාන්න බලන්න. හැමෝම කරන විදිහටම දාන්න නැතුව වෙනස් දෙයක් කරන්න. සාමාන්‍යයෙන් බලන්න මම උදාහරණයක් වශයෙන් කියනවා නම් ගොඩක් දුරට මාකට් එකේ තියෙන්නේ යෝගට් තියෙනවා කියලා හිතන්නකෝ. හැමෝම කරන්නේ යෝගට් එක. වයිට් යෝගට් සුදු පාට යෝගට් එක. හරි. දැන් මේකට හැමෝම කරන එකනේ. දැන් මේකට වෙනසක් කරනවා නම් අපිට දැන් ගොඩක් දුරට මම දැකලා තියෙනවා යෝගට් ජෙලි යෝගට් එක තියෙනවා. ඒ වගේ වෙනස් දෙයක් කරොත් ඔයාලගේ බ්‍රෑන්ඩ් එක හයිලයිට් කරලා පෙන්වන්න පුළුවන් ඔයාලගේ මාකට් එකේ. මිල මේ විදිහට තමයි අපි බේසික් කරගන්න ඕනේ. ඒක තමයි හරිම ලේසිම ක්‍රමය හැම දෙයකින්ම. ඉතින් ඔයාලට ඒ විදිහට කරලා ලියාගෙන ඔයාලට දැන් ප්‍රොඩක්ට් එකේ ගාණ වැඩි වෙන අඩු වෙන ඒ කියන්නේ හදන්න යන වියදම් ඒ කියන්නේ සමහර කාලට බිත්තර 50ට තියෙනවා 60ට තියෙනවා 20ට තියෙනවා ඒ වගේ තියෙනවනේ. ඉතින් ඔයා එක ලියාගෙන ඒ වෙන විදිහට ඔයාට ඔයාගේ ප්‍රොෆිට් එක වැඩි කරන්න අඩු කරන්න එහෙම පුළුවන්. ඉතින් ඔයාගේ ගණන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් තව මිල නියම කරනකොට උපාය මාර්ග ටිකක් තියෙනවා. ගොඩක් දුරට මාකට් එකේ යූස් කරන ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඉතින් රුපියල් 1000 ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියනකො ඒක අපි 1000 කියලා දාන්න 999 කියලා ඔයාලා දැකලා ඇති. ඉතින් ඒ ඔක්කොම ට්‍රික්ස්. එකපාරටම 1000 කියනකට වඩා 999 එහෙනම් ටිකක් අඩුයි වගේ කියන එක මයින්ඩ් එකට වැටෙනවා. ඒ ට්‍රික්ස් එකක් කස්ටමර්ස්ලව අල්ලා ගන්න තියෙන ට්‍රික්ස් එකක් තමයි ඒක. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එක හයි එකපාරටම ලොකු ගාණකට දීලා අපිට විකුණන්න අමාරුයිනේ. ඒක මුලින්ම කස්ටමර්ස්ලට හඳුන්වලා දෙන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එක ගන්න සලස්වන්න ඕනේ. ඉතින් ඒකට අපි මුලින්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක අඩු ගාණකට දීලා ඔයාගේ කස්ටමර්ස්ලට ඒ රස වැදුනට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ වැලියු එක දැනුණට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාට ඕන විදිහට හයි කරලා ඔයාගේ ගාණ වැඩි කරලා විකුණන්නත් පුළුවන්. ඔයාගේ ප්‍රොඩක්ට් එක හඳුන්වලා දුන්නට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එක හයි දැන් වැඩියෙන් විකුණන්න ඔයාලා ගාණ වැඩියෙන් විකුණන්න ඕනේ නම් උසස් තත්ත්වයේ භාණ්ඩයක් විදිහට ප්‍රොමෝට් කරලා ඔයාට ඒක ප්‍රොඩක්ට් එක ඔයාලට සේල් කරන්නත් පුළුවන්. ඉතින් මේ ට්‍රික්ස් ටික තමයි ඔයාලා බේසික් දැනගත්තොත් ඇති. මොකද මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මේ ටික හොඳටම ඇති කියලා මම හිතනවා මේ ටික දැනගත්තොත් ඔයාලට. ඉතින් මේ ටික තමයි බේසික් අපට බිස්නස් එකක් කරද්දි බිස්නස් කියන එකේ කැටගරිය ඇතුලේ දැනගන්න ඕනේ ටික. ඉස්සරහට අපි යන් ෆුඩ් ප්‍රොඩක්ට් ගැන වටලාපන් හදන විදිය, කැරමල් පුඩින් හදන විදිය, කේක් වර්ග, ඒ වගේම එක ස්වීට්ස් වර්ග, සම්බල් වර්ග හැමදේම ඔයාලට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට කෑම හදන්න බැරි කෙනෙක් නම් ඔයාලට හෙනා හදන විදිය, මෙහෙන්දි ඩිසයින්ස් දාන විදිය, මෙහෙන්දි කෝන්ස් හදන විදිය, ස්ලිපර්ස් හදන විදිය, සෙරප්පු ලස්සන ඩිසයින්ස් කරන විදිය, රේසින් ගැන, ඒ වගේම ඕනමන්ට්ස්, ඉයරින්ග්ස්, පොලිමර් ඉයරින්ග්ස් ඒ වගේ ගොඩාක් දේවල් අයිඩියාස් ඔයාලට මගෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉස්සරහට channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.